ඔන්න යාළුවනේ ඔයාලට වැදගත් වීඩියෝ එකක් මේ කරන්නේ. ඔයාලා මේ සියලු දෙනාට වැදගත් කවුරුත් නොකියපු දෙයක්. ඔයාලගේ ගෙදර ඔයාලා දන්නවද දෙවි කෙනෙක් ඉන්නවා කියලා? ඒ දෙවියන් තමයි මේ වාස්තු දෙවියන්. මේ දෙවියන් ඔයාලගේ ගේ ඇතුලේ ඉන්නවා. මේකට අනුව තමයි ගෙයක් නිර්මාණය කරන්නේ ධන ආකර්ෂණය ඇති වෙන විදියට. දැන් මේ වාස්තු දෙවියන්ගේ සිරස තියෙන්නේ ඊසාන දිශාවට. පාද තියෙන්නේ නිරිත දිශාවට. එතකොට ගෙදරක මේ දිශාවේ නිතරම පිරිසිදුව තියාගන්න දිශාවක් සාලේ වගේ ගන්න කොටසක් මේකට මේ කුසිය කියන්නේ පිච්චෙන දේවල් මේම කැපිලා යන විදියට ගේ ගන්න. මේවා ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මමත් මේ වෘත්තිය දැන් අවුරුදු 25ක් කරනවා. මගේ සේවකයෝ 30ක් විතර වැඩ කරනවා මං ගාව. ඉතින් මේවා අපි ගෙවල් වලට ගියාම ගොඩාක් තියෙන ප්‍රශ්න මේ තියෙනවා. මේ පැත්තේ කුසියක් නිර්මාණය වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් පිච්චෙනවම තමයි. කොච්චර ගෙනාවත් පිච්චෙනවා. එතකොට මේ පාද කොටස මේ සාමාන්‍යයෙන් බෙඩ්රූම් එකක් මෙතනින් රැස් වෙන ධනෙ ගබඩා වෙන තැන තමයි මෙතන කිසිම විටක මේ එළියට යන්න තියන්නේ නැහැ. මෙතන සාමාන්‍යයෙන් පොළොවේ අපි ගත්තාම අඟල් 6ක් 4ක් උස්සලා තමයි කාමරෙට ගන්නෙත්. මේක මේ කරන්නේ ගොඩක් මේ අර කට්ටිය අහපු නිසා මම අර කරන වෘත්තියත් එක්ක මේ අද ඉතින් මම ඔය මේ තර්ක කරන්න නෙමෙයි. නමුත් අර එක්කෙනෙක් හරි හැදුනොත් ඒකේ වටිනාකමක් තියෙනවනේ. මම කියන එක්කෙනෙකුට හරි ප්‍රයෝජන වෙනවා. එතකොට මේ කොටසේ මේ බෙඩ්රූම් එකකට ගන්නවා. එතකොට තමන්ගේ ධනෙ එතකොට ඔය විවාහ වෙච්ච අයගේ ඔය දරු ප්‍රශ්න නම් තියෙන ප්‍රශ්න ගොඩක් මෙතන ගබඩා වෙන තැනක් තමයි මෙතන නිදන කාමරේ. එතකොට විවාහ ජීවිතේට ගොඩක් වැදගත් වෙන කොටසක් මේ. එතකොට දැන් මේ කුසියක් ගන්නවා නම් කුස්සිය නිර්මාණය වෙන්න ඕන මේ කොටසේ ගිනි කොන මුල්ලේ. එතකොට කවදාකවත් ඔයාලා බලන්න ඔයාලට වැදගත් මෙතන මේ විදුලි මීටර ඒ වගේ දේවල් තියාගන්න එපා. මේක ඇවිල්ලා මෙතන මේ හදිස්සි අනතුරු වලට ගොඩක් යනවා. විදුලි කියන්නේ අනවශ්‍ය දේවල් විදුලි මීටරයක් දැන් කුසියක් තිබ්බොත් නම් ඉතින් කොච්චර ගෙනාවා පිච්චෙනවම තමයි. ඒක ඉතින් ආයේ බලන්න දෙයක්වත් නැහැ. ඉතින් අත්දැකීමෙන් කියන්නේ ගොඩාක් දේවල් තියෙනවා මේක කියන්න. මේ එතකොට මේ වෘත්තියේ මගෙන් අහපු ගොඩාක් දේවල් තියෙනවා මට කියලා දෙන්න. දිග වැඩි ටික කියනවා මම. මුල් ෆවුන්ඩේෂන් එකේ ඉඳලා බේස් එකේ ඉඳලා ගෙවල් පිපිරීම් ප්‍රශ්නක් තියෙනවා. ඒවට එන හේතු මම අත්දැකීමෙන් කියන්නේ අවුරුදු 25ක්. ඉතින් මේ දෙවියන් රැක ගන්න මේ දෙවියන් එක්ක මේ තමන්ගේ ගේ ඇතුලේ මේ දෙවියන් එක්කම යනවා නම් ගොඩාක් ප්‍රශ්න අඩු වෙනවා මේ ගෙවල් වල තියෙන. ඉතින් කාට හෝ වැදගත් වෙයි නම් කෙනෙකුට හරි වැදගත් දෙන්න. ඒ කියන්නේ දන්නේ නැහැනේ කවුරු කියලා දෙන්නේ නැහැනේ. මේ වගේ දෙවි කෙනෙක් අපේ ගේ ඇතුලේ ඉන්නවා කියලා. එතකොට මේ දෙවියන්ගේ සිරස ඊසාන මතක තියාගන්න. ඊසාන දිශාවට තමයි සිරස තියෙන්නේ. එතකොට ඊසාන ගෙදර තමන්ගේ ඉන්න ගෙදර ඊසාන දිශාව බලන්න. එතකොට ඒකේ නාන තැනක් එක ටොයිලට් එකක් ඒ වගේ අනවශ්‍ය දේවල් තියාගන්න එපා. ඒවා තියෙනවා නම් ගොඩාක් දුර වෙනස් කරගන්න. මේ පැත්ත පුළුවන් තරම් පිසු තියාගන්න. බුදු පහන තියන්න හදාගන්න. මේ පිරිසිදුව තියාගන්න. මේ පැත්තයි රැක ගන්න හැම වෙලාවෙම. ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙනවා. මම තව වීඩියෝ එකක් දානවා. මේ ඔය ෆවුන්ඩේෂන් ප්‍රශ්න තියෙනවා. බිච්චි පුපුරන ප්‍රශ්න තියෙනවා. ඒ වගේ වාස්තු විද්‍යා ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒවා පස්සේ නම් ගොඩක් එලවන්නේ නැහැ. මම කරන දේවල් විතරයි මම කරන්නේ. මොකද තරඟ කරනවනේ. ඒ නිසා මේ තරඟ කරන්න නෙමෙයි මේ අර දන්නේ නැති කෙනෙකුට දැනගන්න තමයි මම මේක කරන්නේ.